ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධව තමයි ප්‍රශ්නේ අහන්නේ. ඇන්ජලෝ මැතිව්ස් එයාගේ අවසන් ටෙස්ට් තරඟෙදී කියනවා 2026 වර්ල්ඩ් කප් එකට එයා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඒතර ඇන්ජලෝ මැතිව්ස් දෂුන් ශානක චාමික කරුණාරත්න එකම වගේ තුන්දෙනෙක් ඉන්නවා. එතකොට නායකයාට යම් හැකියාවක් තියෙනවා Tamanට අවශ්‍ය කෙනා රැගෙන යාමේ හැකියාවක් වැඩි වශයෙන් තියෙනවා. තේරීම් කමිටුවත් පහුගිය නායකිනුත් ඒව කියලා තියෙනවා. මට කැමති ටීම් එක සිලෙක්ට් කරගන්න විදියට කතා කරලා තියෙනවා. නමුත් මේ තුන්දෙනාගෙන් ඔබ දකින්නේ ඒ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාවක් තියෙයිද 2026 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න? මුලින්ම කියන්න ඕන අර කණ්ඩායම තෝරද්දී මට කැමති කණ්ඩායමක් නෙමෙයි අරන් යන්නේ. ඉතින් ඒක සාමූහික තීරණයක් නායක කැප්ටන් සිලෙක්ටර්ස්ලා සහ කෝච් කියන තුන්ගොල්ලන්ගේ සාමූහික තීරණයක්. ඉතින් මට කැමති දේ කොයිලාත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කණ්ඩායම තෝරන්නේ මේ විදිහට. ඉතින් එන්ජේ ගැන කියනවා නම් අපි කතා කරන් දෙයක් නැහැ එන්ජේ ගැන. එන්ජේ කියන්නේ සෑහෙන සේවයක් කරපු ක්‍රීඩකෙක් ලංකාවට. ඉතින් chance එකක් තියෙනවා අනිවාර්යෙන්. එයා බලාපොරොත්තු වෙනවා නම් ඩොමෙස්ටික් තරඟාවලි වල ක්‍රීඩා කරලා LPL තරඟාවලිද ක්‍රීඩා කරලා හොඳින් පර්ෆෝම් කරන ඕනම ක්‍රීඩකයෙකුට chance එකක් තියෙනවා 2026 වර්ල්ඩ් කප් එක ගන්න. මොකද අපි දාගත්තු නිර්ණායකයක් තමයි T20 සයිඩ් එක තෝරන පළවෙනිම එක තමයි LPL එක. ඉතින් අපිට තියෙන ලොකුම T20 ටූර්නමන්ට් එක. ඉතින් LPL එක තියෙන වර්ල්ඩ් කප් එකට කලින් ඉතින් ඒකේ පර්ෆෝම් කරලා ඩොමෙස්ටික් පර්ෆෝම් කරොත් ඕනම ක්‍රීඩකයෙකුට T20 සංචිතයට එන්න පුළුවන්.